මොකෝ අරු මෙතන පොට්ටක් හැංගිලා බලන් ඉඳියනම් හරි. අම්මයි කොහෙද යන්නේ? අපිල. ඔයත් නෑ බං මේ මාළ සීන් එකම වෙලා තියෙන්නේ මට නවුල් බං අද. ඇයි මේ අපේ නංගිව මේ කම්පියුටර් දාලා අහලා බං අපේ අම්මා මට මේ පැත්ත කරලා දෙවත් යන්න දෙන්නේ නෑ. අප්පට දිනේ මොනා වෙලාද? දන්නේ නෑ බං දැන් දවස් 3ක් විතර වෙනවා. දැන් ළඟට තුවාලලාද? මන් දන්නේ නෑ බං මොන මගුලක්ද කියලා. මට පැත්ත කරලා යන්න නම් දෙන්නේ නෑ එච්චරයි. අයියෝ අයියෝ. මන් දන්නේ නෑ බං. මං ආවා මේ පැත්තට කම්මැලි ගෙදර ඉන්නත් කම්මැලි එල්ලම් කරන්නත් කියලා නංගි දැන මං මොකක් හරි එල්ලමක් හරි කරන්නේ. වැඩක් නෑ බං. දැන් මොන ළඟිට කතා කරන්න බැරිද? බෑ බං මේ පැත්තට දාතකවත් යන්න දෙන්නේ නෑ මට. අප්පා. අදිනසෝ. මේ මොකද මේ යන්නේ? මාත් යනවා මේ අන්දිර පොඩ්ඩක්. ආ. අපි යන්න දෙන්න. හරි එහෙනම් හරි. ඔය ඉදා. දෙවන් එලාදී මොකද්ද? පත්තුනේ අර මට වුණා බං මොකද්ද හරි. මේ ඔබ කාටවත් කියන්නේ නැහැ පා හොඳේ. මං එහෙම කියනවද බං? මං එහෙම කවදාකවත් චීත් වැඩ කරනවා. අම්මා පල්ලා, බුදුන් පල්ලා, ජේසු පල්ලා. කියන්නේ නැහැ කිව්වොත් කියන්නෙම නැහැ. ඕකේ. ඔබට කියනවා නැද්ද කියලා මේ හිතේ තින්නේ බා. යහම් බං. අපි බොක්කේ රිට් එකනේ මං ඒ කාලේ නම්. හරි. මේ නෑ බං මේකයි සීන් එක මේ අපේ අංගිව කම්පියුටර් දාලා දොර වහලා තියනවා බං මේ අපේ අම්මා මේ පැත්තට යන්න දෙන්නේ නැහැ ඉතින්. මන් දන්නේ නැහැ බං ඒ කියලා. මේ මට කියන්නේ නැහැ නේ හරි විස්තරේ. ඉතින් ඔබ තායගේ මවත් දන්නේ නැති නිසා මේ ආයෙ කම්මැලි වං ඒක ගෙදරටලා ඉන්න. මං ගිහිල්ලා එන්න දෙන්න. හරි මචං. බං කාටවත් කියන්නේ නැහැ බං බය. හරි. කාටවත් කියන්න එපා හොඳේ. හරි කාටවත් කියන්නේ. Yeah boy. කොහෙද මේ යන්නේ? අන්තිම පැත්තට ගිහිල්ලා එන්න. මොකද අන්තිමට යන්නේ? අපිට ගිහිල්ලා. නෑ බං ඉතින් රස්සල ඉන්නවා හොඳින් ඉතින්. මේ දෙයක් කියන්න තියෙනවා. හරිද? ඔබ කියනවද නැද්ද කියලා කල්පනා කරේ. හරි. කියපන්. අරු බං. අපේ සමීර උසේක. සමීර. හරිද? ගෙනග්ගේ. වයින් කරලාලු බං. අඩෝ. ඕ. වයින් ගන්න තන්නිත් නෑ අපි. හරිද? ජම්බු වයින්ල වැඩලා තින්නේ. ඔය පොඩ බලහන් ගිහිල්ලා. ඔය යන්න ඕනේ යන් අපි කාමරේට දාලා වහලලු. ඔව්. අර දැන් කොහෙද යන්නේ? මහන්දිර යනවනේ. මාත් යන්න දෙන්න. මාත් යන්න දෙන්න. කාටවත් කියන්න බෑ හොඳේ චීත්ත කමට කිව්වා නෙමෙයි අපි. ඔව්. හරිද? කාටවත් කියන්න බෑ හොඳේ අපි යනවා එන. හරි. ඔය යන්නේ. කොහෙද? හරි මේ ඒව වැඩක් නෑ අපිට කියන්න දෙයක් තියෙනවා. බහලා වරෙන්කෝ. ඔය ඒත් දන්නේ නෑනේ. අද කියන්නකෝ. අපිට කියන්න දෙයක් තියෙනවා. කාටවත් කියන්නේ නැද්ද? ආටක් කියන්නේ නෑ බං මම බොද්දලාදී. මම ඔබට විතරයි කිව්වේ. ඔබට විතරයි මේ කියන්නේ. ඔබට විතරයි. හරි කියන්න. ඒ කාලේ ඉඳන් දන්නවනේ. ඔව් කියන්න. අපේ අයියා වගේනේ බ. ඔව්. හරිද කියන්න එපා. ඔබ දන්නවනේ මම පාලා කියන්නේ කවුද කියලා. ඔව් පාලා දන්නවා. කියන්නකෝ. පාලා වගේම. අයියා. ඔව්. අරු මොකද්ද? සමීර උසේක. සමීරේ අර උසේ කාලේ. ඔව්. අර කන්නඩ දාන එකද? කන්නඩ දාන එක නෙමෙයි. අර පොඩ්ඩක් සුදු එක. උස සමීරයා. අර රවුල් පොයින්ට් එක තියෙන එක. අන්න හරි. ඊ නංගි. ජම්බු ගහෙන් ගන්නලානේ. ඊටි. ඔව්. මන්නම් කියන්නේ ජම්බු ගහෙන් ගන්නලා වෙනම හරි කියන්නේ. මම යන්න බැලුවා. බෑනේ අරු මා මොනවද කේස්නේ. පොඩ බලහන්කෝ ගිහිල්ලා. පොඩ්ඩක් බලහන්කෝ ගිහිල්ලා. අයියාගෙන එන්න. අයියා වගේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. හරි මම බලන්නකෝ. ධනෙලෙන් හරි එදිලා බලන්න. හරි. බලයන්කෝ හරි මම යනවා. ආයේ පාර බලන් බලයන්. එක්ක වගේ යන්නේ. හරි බලයන්. මචං උඩ පේනවද අර ඈත කොන? නෑ නේ බා. උඹට පේන්නේ බෑ ස්පොට් එක. මෙතෙන් ඩෝරි මේ දැන් පේනවද මචං උඹට?
චෛත්‍යද? චෛත්‍ය නේ බා. ඊට හැම අර පොඩි කොටක් තියෙන්නේ. මට හිතෙන්නේ උඹට කියන්න මචං පොඩි කාලේ මං එතෙන්ට ගියා යකෝ මෙතන ඉඳන්. තිරාල. ඔව් බා. හොඳ දවසක් කීයද? මං එතකොට මචං ඇති මට වයස 5යි බං එතකොට. උඹට කියන්න මචං හොඳ දවසක්. මං ඔය පීන තියෙන ඉද්දි පත නායක ආව යකෝ පීනගෙන. උඹට කියන්න. නේද? කියන අයෙක් නෙමෙයි. අයින පත නායක. මං හිතන්නේ අඩි 5ක් විතර ලොකුයි හොඳේ. අඩියක් කියන්නේ කොච්චරද? අඩියක් කියන්නේ මචං අඩියක් කියන්නේ මේ ඒ වැඩ නෑ නුඹට. අම්මට සිරි අර ගැටේ දෙන්නත් තාදල්ලේට ගන්න ඕනේ අද නම් දෙන්නත් කියන්නේ මට දවසක් මාරයඩක් වුණා හොඳේ. උයුයි අන්න දඩෝරේ අය කියනවා කවුද? පොලන් පොයින්ට් එකෙන් සීට් එකේ එන කන්න ආපෝ චීත්තය නේද? අනිවාර්යෙන් આવුත් කෙලියනවා. අයියෝ මේ මල්ලේ කොට අනෝවා අයියේ අපිටත් ඉඩක් නැද්ද? අම්මෝ කොට නැගිරනවා පොඩි වැඩක් කියන්න. මොකද මෙතෙන්ට එනවා කරන්නේ? අපි ඉතින් දන්නේ දැන් නිකන් කයියක් ගන්නවා වෙන මෙතෙන්ට නිකන්. ඉතින් නයි ගැන කතා කරන්නේ. හරි ඉගෙනයි. ඒ වැඩක් නෑ. මම මේ කියන්න ආවේ මල්ලිලා දැනගන්න ඕනේ මේ ගමේනේ ඕගොල්ලොත් ඉන්නේ. ඔව් ඇත්ත. නම ගන්නේ? මල්ලි. ඔයාලා දන්නවා සමීර අයියව? අමීර අයියා අරුස් අයියාද? ඔව් අර පොයින්ට් එක තියෙන්නේ. ඒ අයියා. ඒ අයියාගේ නංගි කවුද අර සඳුනේ? සඳුනි. ඕ මොන සඳුනේ? මොන සඳුනිද කියලා මට නම් මතක නෑ. අර සමීර අයියාගේ නංගි. අර සුදු කොණ්ඩේ දිග? ඔව් කුඩු අර අපි පල්ලෙහා මෙහෙම පල්ලෙහාට යද්දි අර ඔහොම දෙවට මැදි. ඔව් අර ඔහොම ගෙදර. බුදු පිළිමේ ළඟම තියෙන්නේ. ඔව් අන්න එතන ගෙදර. තට්ටු දෙකේ ගෙදර. ඔව් ඉතින් අන්න ඒ ගෙදර ඒ නංගි ලස්සනයි නේ. ඔව් හරිද? ඒ නංගි ජම්බු ගහෙන් වැරලා. ජම්බු ගහෙන් වෙట్లా ඔව් පේර ගහෙන් නෙමෙයි ජම්බු ගහෙන් වැරලා. තියෙනවද දන්නේ? ගෙඩි තියෙනවද දන්නේ නෑ නේද? ගන්න පුළුවන් මල්ලි නේද මේ දන්නේ. කාටවත් කියන්න එපා හරිද? හරි අපි කාටවත් කියනවද? අපි කාටවත් කියලා තියෙනවද? කාටවත් කියන්න එපා හරිද? මම මේ චීත්තකමට කියනවා නෙමෙයි. ඇත්ත. ඔව්. මම එහෙම කේලංගී කියන්නේ නැහැ නේ මල්ලි. ඔයගොල්ලෝ දන්නවනේ. ඇත්ත. ඒකට කවුද අයියට ඔක් කිව්වේ? ඒක වැඩක් නෑ. ඒක ඔයගොල්ලන්ට කියන්න හොඳ නෑ. ඇයි? ඇයි? කියන්න එපා කිව්වා. කියන්නකෝ ඉතින් අපි බොක්ටි පිටේ එහෙම හොඳ නෑනේ. එහෙම හොඳ නෑනේ. කියන්න එපා කාටවත්. හරිද? හරි ඉතින් හරි කියන්න. හරි අපි කාටද කියන්නේ මේ? ඔයාලා කවුද කිව්වේ කියන්නකෝ. ඒ කියන්න බෑ. අයියෝ. ආ කතාව කියන්නවා. දැන් කතාව ඒක තමයි. ඔව් කියන්නේ දැන් ඉතින්. මේ සඳුනි තමයි ජම්බු ගහෙන් වැරලා තියෙන්නේ. ඉතින් අපි පාන් බනිස්. අපි දැන් මෙතන මේ මෙච්චර මල්ලි මේ පොඩි උන් හැදෙන විදිය නම් හරි මෙච්චර අන්තිමයි. වැදගත් කතාවක් ඉදනේ බලන්නකෝ මේ උගලක් මේ වෙන මේ පොඩි උන් හැදෙන විදිය හරි අන්තිමයි. අනේ චීත් ඵලයන් අනේ යම් ඔය පොඩි පළයන් පළයන් යන්න බයි. ඔබ පොඩි උන් හැදෙන අන්තිමයි. පළයන් යන්න. දැන් අම්මලා තාත්තලා හරි ජම මේවා. ඇත්ත. ඒතකොට චීත්තකමට හැදි. පොඩි ඉත බයික් එක ගන්නම්ම. උඹලා අම්මගේ තාත්තලා හරි ජම මේවා. ඇත්ත. පළයන් යන්න මගුල. ඒක නෙමෙයි මල්ලි මේ වැඩක් නෑ ඔය ඉන්නකො මාය කතාව අහන්න. කවුද මේ අපේ කවුද අපේද කැලේ මාළු බලන්න නෑ. කොහොමත් අපේ හිතන් ඉන්න එක නෙමෙයි අන්තිමට වෙන්නේ. වෙන කොමක් කරන්නේ. අන්තිමට වෙන්නේ දෙලා තියෙන්නේ. අපේ නංගිවම දොස්